ඒ රෑ ගෙදර තනියමයි හිටියේ. අම්මත් තාත්තා බිස්නස් වැඩකට ගිහිල්ලා. ගෙදර පුරාම තිබුණේ අමුතුම නිහඬියාවක්. ඔරලෝසුවේ කටු දෙකම එකට හමු වෙන්න වෙලාව. ඒ කියන්නේ රෑ 3ට. ඒ වෙලාවේ මගේ කාමරේ දොර අසලින් ටක් ටක් කියලා කුඩා සද්දයක් ඇහුණා. මම හිතුවේ හුලඟ වෙන්නේ නැති කියලා. ඒත් ඒ සද්දේ නැවතත් ඇහුණා. මේ පාර ටිකක් ලං වෙලා ඇහුණා. මම ඇඳෙන් නැගිටලා දොර ළඟට ගියා. දොර යටින් අමුතු හීතලක් ඇතුළට ආවා. ගෙදර ජනෙල් සියල්ල වහලා තිබුණත් ඒ සීතල කොහෙන්ද ආවේ කියලා මට හිතා ගන්න බැරි වුණා. මං දොර හරිම හිමින් විවෘත කරා. කොරිඩෝව හරිම අඳුරුයි. ලයිට් එක ඔන් කරද්දිත් ඒක ෆ්ලිකර් වුණා. ඒ වෙලාවෙම මට කවුදෝ කතා කරනවා ඇහුණා මගේ නම කියලා. ඒ හඬ තිබුණේ දුරින් කතා කරනවා වගේ නෙවෙයි. ඒක මගේ කන ළඟින්මයි ඇහුනේ. මගේ හෘද ස්පන්දනය වැඩි වුණා. මං හැරිලා බැලුවා. කාමරේ කණ්ණාඩි ඉස්සරහා මම්ම හිටගෙන හිටියා. ඒ ප්‍රතිබිම්බය මං කරන දේවල් නෙවෙයි කළේ. ඒක මං බය වෙලා ඉද්දි ඒක hina වෙලා හිටියා. ඒක මගේ ප්‍රතිබිම්බය නෙවෙයි කියලා මටම තේරුනේ ඒක හෙමින් කතා කරද්දි. ඒක කිව්වා ඔයා ගියාම මම මෙතන ඉන්නම් කියලා. මම ඇසිපිය හෙලා නැවත විවර කරන විට මං ඇඳ මතම හිටියේ. ඒත් අදටත් රෑ 3ට මගේ කාමරේ කණ්ණාඩි ඉදිරියේ මං නොවෙච්ච වෙනම කෙනෙක් මං වගේම හිටගෙන